welcome back to my YouTube channel. අද මායි මගේ යාළුවෝ ටිකයි යන්නේ මීඩියා සෙමිනාර් එකකට. මේ සෙමිනාර් එක කරන්නේ අපේ ඉස්කෝලේ අපිට මීඩියා උගන්වන අපේ ශාන්‍ය ටීචර්. දැන් වෙලාව 6:20යි අපිට සෙමිනාර් එක තියෙන්නේ හලාවත උදේ 8:30ට. ඉතින් අපි අද දවස ප්‍රොඩක්ටිව් විදිහට ගත කරමු. අපි බස් එකට නැගිටින්න නම් 7 පහුවෙලා කොහොම වුණත් අපි හලාවතට එද්දි 8යි කාල වගේ විතර වුණා. යන්න තැන ලොකු වතුර බෝතලයක් උස්සන්ගෙන යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඔය මගේ හා පැත්තෙන් ඉන්නේ එහෙම කෙනෙක් තමයි. බස් එකෙන් බැහැලා දැන් අපි යන්නේ අපේ සෙමිනාර් එක තියෙන තැනට. මට අමතක වුණානේ. අද අපේ සෙමිනාර් එක තියෙන්නේ හලාවත ඔමින් එකේ. උදේ 8:30 ඉඳන් හවස 4 වෙනකම්ම සෙමිනාර් එකේ තමයි ඉන්නේ. අද අපිට ගෝල් එක වෙලා තියෙන්නේ MCQ ප්‍රශ්න 100ක් සාකච්ඡා කරන එක. ඊට අමතරව අපි රචනා ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඉතින් අපි ඔමින් එකට ආවා. ඇවිල්ලා හෝල් එකට යන්නේ නැතුව අපි එතනම ඉඳගෙන අපේ බ්‍රෙක්ෆාස්ට් ගත්තා. මොනවා කරන්නත් ඉස්සලාම කාලා ඉන්න එපයි. ඊට පස්සේ අපි හෝල් එකට ගියා. මේ තියෙන්නේ අද සෙමිනාර් එක තියෙන හෝල් එක. මේ වෙද්දි නම් උදේ 8:30ට විතර වෙලාව ටීචර් ඇවිල්ලා අපිට ටියුට්ස් බෙදලා අපේ සෙමිනාර් එක පටන් ගත්තා. ඉස්සෙල්ලාම අපි ගියේ රචනා ප්‍රශ්නවලට. ටීචර් ඉස්සෙල්ලාම අපිට පේපර් එකේ ස්ට්‍රක්චර් එක කියලා දීලා ඊට පස්සේ අපි රචනා ප්‍රශ්නවලට උත්තර ලියන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අපිට බ්‍රේක් එකක් හම්බුණා. ඒ වෙලාවේ කැම්පස් සිලෙක්ට් වෙච්ච අක්කලා ඇවිල්ලා එයාලා වැඩ කරපු විදිහ අපිත් එක්ක ෂෙයා කරගත්තා. ඒ චූටි බ්‍රේක් එකෙන් පස්සේ අපි ආපහු ප්‍රශ්නවලට උත්තර ලියලා අපේ ලන්ච් ටයිම් එක අරගත්තා. ඔයාලගේ සෙට් එකෙත් ඉන්නවා නේද කෑමට උපන් හපන් දක්ෂතාවය තියෙන ළමයි? අපේ සෙට් එකෙත් ඉන්න. ඔය හයියෙන් ඉක්මනට කාගෙන එන්නේ දක්ෂතාවය දින ළමයා තමයි. ලන්ච් එකෙන් පස්සේ මෙන්න මේකත් බීලා බණ්ඩි ෆුල් කරගෙන අපි ආපහු ඇවිල්ලා හෝල් එකෙන් ඉඳගත්තා. දැන් තමයි අපි MCQ ප්‍රශ්න ටික කරන්න පටන් ගත්තේ.
පස්සේ චූටි නිදිමතක් වගේ එනවනේ. ඉතින් ඉන්නේ නිදිමත යන්න සින්දුවක් කියලා රිෆ්‍රෙෂ් වෙලා අපි ආපහු අපේ වැඩ ටිකට බැස්සා. මේ ගෙවෙනි සෙමින එකේ අන්තිම පැය කිහිපය මේ වෙලාවේ අපි ටීචර්ට අද දවස ගැන ෆීඩ්බැක් එක ලියලා චිට්ස් දුන්නා. ඉතින් එන්න ඒ විදිහට සෙමින එක ඉවර වෙලා අපි ආපහු බස් ස්ටෑන්ඩ් එකට ආවා ගෙදර යන්න. අද දවස ගැන නම් ගොඩක් සතුටුයි. මොකද උදේ ආවා වගේම ප්‍රොඩක්ටිව් විදිහට දවස ගෙවිලා ඉවර වුණා. ඉතින් මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ආපහු හම්බෙමු. Thank you for watching. Bye bye.